සයිටිකා කියන්නේ සයිටික් ස්නායු තදවීම නිසා ඔයාලට ඇති වෙන රෝග තත්ත්වයක්. මේකේදී ඔයාලට ප්‍රධාන වශයෙන් කොන්ද කැක්කුම, උකුලේ වේදනාව, ඒ වගේම කකුල දිගේ පහළට යන වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉක්මනින් ඔයා මේකට ප්‍රතිකාර නොකළොත් ඔයාලට කකුලේ හිරියක් තියෙන්න පුළුවන්. ඒ වගේම කකුල පණ නැති වෙලා ඇවිද ගන්න බැරි තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. මේකේදී ඔයාලට මුලින්ම අඳුර ගන්න පුළුවන් රෝග ලක්ෂණ හතක් මම කියන්නම්. පළවෙනි එක තමයි ඔයාලට කොන්ද කැක්කුම. ඒ වගේම එහෙම නැත්නම් තට්ටන් දක්වා පැතිරෙන වේදනාවක් ඔයාලට තියෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි කකුල දිගේ පහළට යන වේදනාව. මේක කලව දක්වා පැතිරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බත් කෙන්ද දක්වා පැතිරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇඟිලි දක්වාම මේ වේදනාව පැතිරෙන්න පුළුවන්. අනිත් එක තමයි කකුලේ ඉඳි කටු වලින් අනිනවා වගේ ඔයාලට වේදනාවක් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්ට් එකක් යනවා වගේ වේදනාවක් දැනෙන්න පුළුවන්. අනිත් එක තමයි මාංශ පේශි දුර්වල වීම නිසා ඔයාලට කකුල උස්ස ගන්න බැරි වෙන්න පුළුවන්. ඇවිදිලා ඔයාලට ඇවිදින්න බැරි වෙන්න පුළුවන්. පඩිපෙළ නගින්න බැරි වෙන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් වෙලා ඉඳගෙන හිටියොත් මේ වේදනාව වැඩි වෙන්න පුළුවන්. අනිත් එක ගොඩක් වෙලා හිටගෙන හිටියොත් ඔයාලට වේදනාව වැඩි වෙන්න පුළුවන්. සමහර විට නිදාගෙන ඉද්දි වේදනාව වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉරියව් මාරු වෙනකොට ඔයාලට මේ වේදනාව වැඩි වෙන්න පුළුවන්. අනිත් එක තමයි කකුලෙම හිරිය තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට කහිනකොට හරි කිවිසුම් යනකොට හරි මේ වේදනාව එකපාරට වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ ඔයාලට තියෙනවා නම් වහාම අපේ ප්‍රතිකාර වලට යොමු වෙන්න. වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න. ඉතින් ආයුර්වේද ඖෂධ මගින් මේක මම සුව කරලා දෙනවා. ප්‍රතිකාර සඳහා 075 599 63 47 නම්බරයට WhatsApp message එකක් දැම්මොත් ඔයාලට අපිව හරහා අපේ ප්‍රතිකාර වලින් මේක සුව කර ගැනීම